හෙලෝ මම මාස දෙකකින් විතර පස්සේ තමයි රයන්ස් එකට ආවේ. ඒක පහුගිය කාලේ පුරාවටම ලංකාවේ හිටපු නැති නිසා මට රයන්ස් එකට එන්න බැරි වුණා. අපි ගිහින් බලමු රයන්ස් එක දැන් මේ දවස්වල කොයි වගේද කියලා. අලි කොහොමද? දෙන්න වාන මේ කැපිචිනෝකුයි චිකන් සෑන්ඩ්විච් එකකුයි. මට රයන්ස් එකට ආපුවාම පුදුමාකාර සතුටක් දැනෙන්නේ. මොකද රයන්ස් කියන්නේ මගේ හීනයක්. පුංචි කාලේ මං කවදාවත් අපේ අම්මලත් එක්ක රෙස්ටොරන්ට් එකකට ගිහින් කාලා නැහැ. අපි තෝසෙකට වලින් කාලා තියෙනවා. ඒ කාලේ ඉන්දියාප්ප කියන්නේත් මට ලක්ෂරි කෑමක්. එහෙම හිටපු මට ඕස්ට්‍රේලියාවේ හොස්පිටැලිටි ඉගෙනගෙන ලංකාවේ වගේ තරු පන්තියේ රෙස්ටොරන්ට් එකක් දාන්න පුළුවන් වෙයි කියලා මං කවදාවත් හිතුවේ නැහැ. හැබැයි මම මගේ හීනේ කවදාවත් අතහැරියෙත් නැහැ. Thank you මල්ලි. ජීවිතේ හෙට දවස සාර්ථක කරගන්න දුක් විඳින කොල්ලන්ට කෙල්ලන්ට මට කියන්න තියෙන්නේ අතාරින්න හේතු මිලියනයක් තිබුණත් අල්ලගෙන ඉන්න හෙට දවස සුන්දර වේවි. ගිහිල්ලා එන්න බොහොම ස්තුතියි.